Hello, මම DS වසන්ත ජයතුංග, founder CEO Insolanka LLC. පසුගිය වසර 25ක කාලය තුල මම system developer කෙනෙක්, එහෙම නැත්නම් digital solutions developer කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව මේ තාක්ෂණය හා සම්බන්ධ ගුරුවරයෙක්, පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම පසුගිය වසර 3.5 කාලය තුල විශේෂයෙන්ම අපි වැඩි වශයෙන්ම කටයුතු කළේ AI තාක්ෂණය. දැන් AI තාක්ෂණය සම්බන්ධ tools භාවිතා කරමින් අපේ clientsලට වඩා ගුණාත්මක solutions ලබා දීම සඳහා ඒ කටයුතු වල තමයි වැඩිපුරම යෙදී සිටියේ. පසුගිය වසර අවසානයේදී අපිට පුළුවන් වෙනවා විශේෂයෙන්ම මගේ business partner වාසනා රන්දේපිණි සමග එකතු වෙලා Python Playground කියන tech learning platform එක ඉදිරියට ගන්න. ඒදී Python software developing AI තාක්ෂණය හා සම්බන්ධ පාඨමාලා රාශියක් විශේෂයෙන්ම startup, level up, industry mastery, AI mastery වගේ පාඨමාලාවල් සහිත සම්බන්ධ certifications, assessment tests, සියලු infrastructure යටිතල පහසුකම් අධ්‍යාපනික යටිතල පහසුකම් සහිත ඒ වගේම English for technology පාඨමාලා රාශියක්, English for prompt engineering පාඨමාලාවන් ඊට අමතරව professional development සහ personal development AI era එක හා සම්බන්ධව අලුතෙන් අර්ථකථනය කරන ලද වැඩසටහන් පාඨමාලා රාශියක් ඒ පාඨමාලා වල සම්බන්ධ කුඩා ළමයින්ට තරුණයන්ට වැඩිහිටියන්ට ඉලක්ක කරගෙන එහා සම්බන්ධ සර්ටිෆිකේෂන් සහිතව සම්බන්ධ වෙන්නට පරිබාහිරව ට්‍රේනිං සහ වෙනත් විශේෂ තව පහසුකම් ඉගෙන ගන්නට මේ ශිෂ්‍යත්ව ලබා ගන්නට ඒ වගේම වෙනත් මේ උසස් අධ්‍යාපනයට යාම සඳහා මේ scholarship lotteries වගේම fund raising වගේ අවස්ථාවන් තවත් විශේෂ පහසුකම් රැසක් සහිත platform එකක් අපි අඳුන්ලා දෙනවා. ගිය මාසේ මේ සියලු කාරණාවලින් පස්සේ අපි උත්සාහ කරා නොමිලේ සාමාන්‍ය ජනතාවට අපිත් සමග එකතු වෙලා මේ digital solutions develop මේ consultant කෙනෙක් විදියට වැඩ කරන්නට කැමති අයට අපිත් එක්ක එකතු වෙලා එනුවත් වෙලා ඉස්සරහට යන්නට අවස්ථාව ලබා දෙන්නේ. ඒ අනුව අපි පවත්වපු පසුගිය මාසේ පවත්වපු වැඩසටහනේදී digital solution awareness මේ training එකේදී ඒ හා සම්බන්ධ වෙච්ච බොහෝ දෙනා අපිට කතා කරලා කියපු පොදු ඉල්ලීමක් තිබුණා. ඒ තමයි මේ AI තාක්ෂණය හරියට නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව වැඩසටහනක්. හැබැයි ඔවුන් විශේෂයෙන්ම සඳහන් කර අවධාරණය කරලා සිටියා AI තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීමම විතරක් නෙවෙයි මේ AI තාක්ෂණය නිවැරදිව භාවිතා කරලා ආදායම් නිවැරදිව උපයන්නට පුළුවන් ප්‍රායෝගික වැඩසටහනක් අපිට ලබා දෙන්න පුළුවන්ද කියන කාරණාව. දැන් මේ කාරණාවත් සමග මේ ඉල්ලීමත් සමග මෙහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි AI monetization master class එක. දැන් AMM කියන මේ කෙටියෙන් හඳුන්වන AMM මේ master class එක අපි නිර්මාණය කරන්න එළි දක්වන්න පටන් ගන්නවා. අද මේ උත්සාහ කරන්නේ මේ වැඩසටහනට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? මේ වැඩසටහනේ අන්තර්ගතය ස්ට්‍රක්චර් එක මොකක්ද? ඒ වගේ මේ වැඩසටහනට ගෙවීම් කරන්න ඕනද? නොමිලේ වැඩසටහන් ලබා දෙන සෙෂන්ස් ලබා දෙන අවස්ථාවක් තියෙනවද? කොහොමද සම්බන්ධ වෙන්නේ? කොහොමද රිසර්ව් කරන්න කියන කාරණාවල් පිළිබඳව සරල පැහැදිලි කිරීමක් කරන්න. මුලින්ම කිව්වොත් මේ වැඩසටහනට සමස්තයක් වශයෙන් සෙෂන්ස් 36ක් අන්තර්ගතයි. නමුත් ඔයාලට අදාළ අවශ්‍ය ශේත්‍ර පමණක් බේරාගෙන සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේක ට්‍රැක්ස් 4කට බෙදලා තියෙනවා. විශේෂයෙන්ම කෝ ට්‍රැක් එකේ වැඩසටහන් සෙෂන්ස් 6ක් තියෙනවා. පැය 3මාරක සෙෂන්ස් 6ක්. ඒ 6ටම සහභාගී වෙන්න ඕනේ නෑ. ඒකෙන් පළමු වැඩසටහන ඉතාම වැදගත් බේසික් අවශ්‍ය කරන ප්‍රධානම මූලික entry level knowledge එක in depth prompting පිළිබඳව
කතා කරන වැඩසටහන ඒ වැඩසටහන අත්‍යවශ්‍යයෙන්ම සහභාගී වීමට අපි නිර්දේශ කරනවා. විශේෂයෙන්ම අපි කියන්නේ මේ වැඩසටහන නොමිලේම සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ පළමු වැඩසටහන ඕනෑම කෙනෙකුට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කෝට්‍රැක් එකේ වැඩසටහන් වල ඉතිරි 5 ඔයාලට කැමති අයට තමාට අදාළතාවය අනුව තෝරගෙන සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමත් ස්පෙෂලයිසේෂන් ට්‍රැක් එකේ වැඩසටහන් 10ක් තියෙනවා. ඒ විශේෂ ක්ෂේත්‍ර ඉලක්ක කරගෙන කන්සල්ටිං වෙන්න පුළුවන්, ටීචිං වෙන්න පුළුවන්, ට්‍රේනිං වෙනත් ක්ෂේත්‍රවල ඉන්න අයට HR ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්. ඒ වගේ ක්ෂේත්‍රවල ඉන්න අයට ඉලක්ක කරගෙන තියෙන වැඩසටහන් නිසා තමාට ඒ ක්ෂේත්‍රවලින් හැම එකකටම සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට පර්සනල් මාස්ටර් ට්‍රැක් එකේ වැඩසටහන් 10ක් තියෙනවා. ඒ වැඩසටහන් වල තමාට කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඒ වැඩසටහන් වලින් එක වැඩසටහනක් නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම ස්පෙෂලයිසේෂන් ට්‍රැක් එකේ ඉංග්‍රීසි ගුරුවරුන් වෙනුවෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට සම්බන්ධ වෙන්න කැමති අයට තියෙන වැඩසටහන් වලින් වැඩසටහන නොමිලේම සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා කිසිදු ගෙවීමකින් තොරව. සපෝටින් ට්‍රැක් එකේ වැඩසටහන් 10ක් තියෙනවා. ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද කියලා. ඒ වැඩසටහන අවශ්‍ය වෙන්නේ මේ වැඩසටහන් වලට මූලික දැනුම නැති අයට. සමහර දේවල් පිළිබඳ තාක්ෂණික කරුණු පිළිබඳ මූලික දැනුම මදි නම් මේ ස්පෙෂලයිසේෂන් ට්‍රැක් එකේ සමහර වැඩසටහන් වලට යන්න කලින් මූලික දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කරන වැඩසටහන් 10ක් තියෙන. ඒ වැඩසටහන් 10 බොහෝ විට මේක නොමිලේ ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි ගෙවීම් කරලා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පටන් ගන්න අයට මේ වැඩසටහන් වලට වෙනම ගෙවන්නේ නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් අවකාශයක් තියෙනවා. සරලව කිව්වොත් ඔයාලට වැඩසටහන් 3ක් කෝට්‍රැක් එකේ පළවෙනි වැඩසටහන, ස්පෙෂලයිසේෂන් ට්‍රැක් එකේ පළවෙනි වැඩසටහන, පර්සනල් මාස්ටර් ට්‍රැක් එකේ පළවෙනි වැඩසටහනට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිදු ගෙවීමක් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ෆ්‍රීලාන්ස් පාර්ට්නර් කෙනෙක් විදිහට just sign up වෙන්න. දැනට sign up වෙලා තියෙන කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සම්බන්ධ මේ ලිස්ට් කරලා තියෙන මේ AI මාස්ටර් ක්ලාස් එක සම්බන්ධ පේජ් එකට ගිහිල්ලා අපි පෙන්නන්න මේ පිටුවේ මේ ඔබ මේ වීඩියෝ එක නරඹන පිටුවේ තියෙනවා මේ සඳහා යන්න මේ මාර්ගයේ enter AIM මාස්ටර් ක්ලාස් එක කියලා enter AIM මාස්ටර් ක්ලාස් කියලා බටන් එකක් තියෙනවා. එහෙම නැත්නම් පල්ලෙහාම ගියොත් proceed to AIM program hub කියන බටන් එක ක්ලික් කරලා එතනට යන්න පුළුවන්. තවදුරටත් අපි එතෙන්ට යන්න කලින් ඔයාලට සඳහන් කරන්න ඕන දැන් නොමිලේ වැඩසටහන් ගත්තගෙන් පස්සේ ගෙවීම් කරලා අනිත් වැඩසටහන් ගන්න කොහොමද? ඔයාලා ඉතුරු වැඩසටහන් සියල්ලමටම එකපාර සියල්ලටම ගෙවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තෝරාගත් වැඩසටහන් වලට පමණයි ගෙවන්න වෙන්නේ. මොන විදිහට ඔයාලා වැඩසටහන් කීයක් ගත්තත් ඔයාලට අවම වශයෙන් $10ක් ගෙවලා මේ ගෙවීම් කරපු වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. හැබැයි $10ක් ගෙවුවාම වැඩසටහන් දෙකක් වෙනුවෙන් තමයි ඔයාලා ඒ ගෙවන්නේ. හැබැයි දෙකක් වෙනුවෙන් ගෙව්වට මෙතන තියෙන විශේෂම වාසිය තමයි තව වැඩසටහන් විශාල ප්‍රමාණයක් නොමිලේ ගන්න පුළුවන් වැඩසටහන් ගණනාවක් අන්ලොක් වෙනවා. මේ $10 ගෙවුවගෙන් පස්සේ $10ක් ගෙවලා වැඩසටහන් දෙකක් පළවෙනි වැඩසටහන් $5ක් වැය වෙන්න පුළුවන්. හැබැයි වැඩසටහන් ලබා ගන්න ප්‍රමාණය වැඩි වෙන්න ඔයාලට ඊළඟට ගෙවන්න ඕන වැඩසටහන් සඳහා ගෙවන්න ඕන මුදල 5% බැගින් අඩු වෙගෙන යනවා $1.5 දක්වාම. ඒ කියන්නේ ඔයාලා වැඩසටහන් ගණනාවක් අපි දිගින් දිගට ඉස්සරහට ගත්තොත් අපි අනාගතයේදී තව අලුත් වැඩසටහන් නිර්මාණය වෙනවා. අලුතෙන් එන අප්ඩේට්ස් ගැන කතා කරන්න, විශේෂ දේවල් ගැන කතා කරන්න. ඒ වැඩසටහන් වලදී අපේ වැඩසටහන් අරගෙන යන අයට අවසානයේදී ඔයාලට $1.5ක් වගේ අඩු මුදලකට ඉදිරි වැඩසටහන් වලට සම්බන්ධ වීමේ අවකාශය තියෙනවා මුල් වැඩසටහන් වලට ගෙවලා සම්බන්ධ වෙච්ච අයට. පළමු වැඩසටහන් දෙකට ගෙවපු අයට විශේෂයෙන්ම තියෙන අවස්ථාව තමයි ඔවුන්ට පළමුවෙන්ම මුදල් නොගෙවා ලබාගත් වැඩසටහන් 3ට අමතරව ඔවුන් වැඩසටහන් දෙකක් ගෙවලා ලබා ගත්තා නම් තව වැඩසටහන් 13ක් ඒ කියන්නේ අපි සපෝටිං ට්‍රැක් එකේ තියෙන වැඩසටහන් 10ටම 10න් ඕනම එකක් තෝරගෙන හෝ 10ටම හෝ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා නොමිලේම පළමු වැඩසටහන් දෙකකට මුදල් ගෙවලා සම්බන්ධ වෙච්ච අයට. ඊට අමතරව ස්පෙෂලයිසේෂන් ට්‍රැක් එකේ තව එක් වැඩසටහනකටත් පර්සනල් මාස්ටර් මේ ට්‍රැක් එකේ තවත් වැඩසටහන් දෙකකටත්
වැඩසටහන් 13කට දැන් ඔයාලා ඩොලර් 10ක් ගෙවලා අපෙන් ලබා ගන්නට පුළුවන් වෙන සෙෂන්ස් ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් ගත්තොත් නොමිලේ ලබා ගන්න වැඩසටහන් තුනත් සමගම වැඩසටහන් 18ක් සෙෂන්ස් 18ක් පැය 3මාරක ඩොලර් 10කට ලබා ගන්න පුළුවන්. ඊටත් අමතරව තව තමාට විශේෂයෙන් අවශ්‍ය කරන වැඩසටහන් තියෙනවා නම් ගෙවලා ලබා ගන්න පුළුවන් තව ඩොලර් මේ හැබැයි ගන්න ඔයාලා ඒ ගෙවන්න ඕන මුදල මුලින්ම වැඩසටහන ගෙව්වට වඩා ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා ඩොලර් 1.5 දක්වාම. හරි. අපි ඊට අමතරව බලමු ඔයාලට නොමිලේම මේ වැඩසටහන් ටික ගන්නත් මාර්ගයක් තියෙනවද? ඔව් ඇත්තටම. ඔයාලට ලැබෙනවා මේ සයින් අප් වෙච්ච අයට, වගේ දැනට සයින් අප් වෙලා ඉන්න අයට දැන් මේ වැඩසටහන් රිසර්ව් කරන්න ඕනේ නෑ මේක සයින් අප් වෙන්න. මොකද achievers menu එකට ගිහිල්ලා ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට just sign up වෙන්න පුළුවන්. sign up වෙච්ච කෙනෙකුට පුළුවන් එයාලට ලැබෙනවා ඇෆිලියේට් ලින්ක් එකක් නැත්නම් ඉන්වයිටින් ලින්ක් එකක්. අපි ඒක මේ ප්‍රොෆයිල් ඩෑෂ්බෝඩ් එකේදී කතා කරමු. ඇෆිලියේට් ලින්ක් එක පාවිච්චි කරලා ආරාධනා කරන්න පුළුවන් ඒ ලින්ක් එකකින් ලියාපදිංචි වෙන්න ෆ්‍රීලාන්ස් මේ ප්ලැට්ෆෝම් එකේ කියලා. ඒ ලියාපදිංචි වෙන හැම කෙනෙක් වෙනුවෙන්ම එක පොයින්ට් එකක් බගින්න ඔයාලට හම්බ වෙනවා. ඒකට ඔයාලට මේ ගෙවීම් කරද්දී ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකෙන් টොප් අප් කරන්නම ඕනේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔයාලා ඩොලර් 10ක් টොප් අප් කරනවා වෙනුවට ඔයාලගේ පොයින්ට් බැලන්ස් එක පොයින්ට් 5ක් පොයින්ට් වැඩි තියෙනවා නම් ඒ පොයින්ට් බැලන්ස් එක টොප් අප් කරන්න පුළුවන්. ඒතර එක පොයින්ට් එකක් එක ඩොලර් එකක් විදිහට සලකලා ඔයාලට අපි කියමු 7 දෙනෙක් 8 දෙනෙක් 10 දෙනෙක් ආගේ ලින්ක් එකෙන් ජොයින් වෙනවා කියලා ඩොලර් පොයින්ට් 10ක් ඒ පොයින්ට් 10 টොප් අප් කරලා ඩොලර් 10ක් විදිහට වොලට් බැලන්ස් එක රදව ගන්න පුළුවන්. එතකොට ඔයාලා මේ රිසර්ව් කරු හැම වැඩසටහනකටම ජොයින් වෙන හැම අවස්ථාවකම අර ඔයාලගේ වොලට් එකේ එක පොයින්ට්ස් වලින් ආවද ඔයාලා ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා ගෙවුවද කියන ප්‍රශ්නයක් නෑ. ඒ පොයින්ට් වොලට් බැලන්ස් එකෙන් ජොයින් වෙන වෙලාවදී අවශ්‍ය මුදල ඒ තියෙන මුදල අඩු වෙනවා. ඒතර වැඩසටහන වැඩියෙන් සහභාගීලා තියෙනවා නම් ඒ කැපෙන ගාණ ඒ වැඩසටහනක වෙන කැපෙන ගාණ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හරි අපි බලමු මේ වැඩසටහන් ලිස්ට් එක නැත්නම් මේ වැඩසටහනකට ජොයින් වෙන්නට අවස්ථාව තියෙන අවස්ථාවල මේ අපි ලබා ගන්න පාවිච්චි කරන page එක මේ listing page එකට යන්න කොහොමද කියලා මේ button එක click කරලා එහෙම නැත්නම් උඩම මේ වීඩියෝ එක පල්ලෙහෙන් තියෙන මේ button එක click කරලා ඔයාලට මේ page එකට යන්න පුළුවන්. මෙතනදී track 4ක් වෙන වෙනම සඳහන් වෙනවා. ඔයාලට මේ button එක click කරලා ඒ අදාළ track එකට යන්න පුළුවන්. උතර මේ startup මුල් මේ core track එකේ වැඩසටහන් 6ක් තියෙනවා. පළමු වැඩසටහන නොමිලේ, ඊළඟ වැඩසටහන ඩිසයින් වෙනුවෙන් වෙනම, රයිටින් වෙනුවෙන් රයිටින් සම්බන්ධව මේ පළමු වැඩසටහනින් පසු වෙන හැම වැඩසටහනකම ස්පෙෂලි පළමු වැඩසටහනත් අපි විශේෂයෙන්ම මුදල් උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන මූලිකාංග සියල්ලම මූලික බේස් එක දානවා. අනිත් වැඩසටහන් වලදී විශේෂ ශේත්‍ර ආවරණය කරන ඩිසයින් ඇන්ඩ් ක්‍රියේටිව් විෂුවල් සර්විසස් සම්බන්ධව AI පාවිච්චි කරන්නේ කොහොමද, ඒකේ මුදල් උපයන්නේ කොහොමද, රයිටින් ඇන්ඩ් කොපි රයිටින් සම්බන්ධ මේ ශේත්‍රය, ඒ වගේම ඩේටා වර්ක් ඇන්ඩ් ඇනලිසිස් එක වෙනම ශේත්‍රයක්. ඒක කොහොමද AI භාවිතා කරලා වැඩි ආදායම් සහිත අවස්ථාවන් නිර්මාණය කරගන්නේ. ඒ වගේම වීඩියෝ ඔඩියෝ මීඩියා සහ මීඩියා ප්‍රොඩක්ෂන් සම්බන්ධව තව එක සෙෂන් එකක් තියෙනවා. තව විශේෂ සෙෂන් එකක් තියෙනවා. ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඉගෙන ගන්න AI ඇසිස්ටන්ට් සහ ඒජන්ට් සිස්ටම් පිළිබඳ වෙනම සෙෂන් එකක්. ඒ හා සම්බන්ධවත් ඉපයීම් කරන්න පුළුවන් අවස්ථාවන් ගණනාවක් තියෙනවා. දැන් ඔයාලට මේක ජොයින් වෙන්න කාරණාව ගැන අපි ඊළඟට කතා කරලා පොඩ්ඩක් ඊළඟ සෙෂන්ස් පොඩ්ඩක් මේ අපි මේ උඩින් පැහැදිලි කරගෙන යමු. මේ හැම සෙෂන් එකකම වැඩි විස්තර ඔයාලට මේ විදිහට more කියන බටන් එක ක්ලික් කරලා ඉංග්‍රීසි භාෂාව යම්කිසි විදිහට හසුර ගන්න පුළුවන්. ඔයාලට මේක කියවලා යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේ වැඩසටහනේ මේ සෙෂන් එකේ මොනවද වෙන්නේ කියලා. එතකොට ඊට අමතරව අපි ස්පෙෂලායිසේෂන් ට්‍රැක් එකේදී මේ පළමු වැඩසටහන ඉංග්‍රීසි ගුරුවරුන්ගේ දෙන සීන වැඩසටහන තම මේ ඕනම කෙනෙකුට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ IT ගුරුවරුන්ගේ වෙනම සෙෂන් එකක් තියෙනවා. ඒ සෙෂන් එකත් පළමු වැඩසටහනට ඩොලර් 10 ගෙවලා වැඩසටහන් දෙකක් සම්බන්ධ වෙච්ච අයට දෙකක් සම්බන්ධ වුණාගෙන් පස්සේ තමයි අන්ලොක් වෙන්නේ. දෙකකට සහභාගී වුණාගෙන් පස්සේ දෙකකට සහභාගී වෙච්ච තෝරාගත් මේ ඕනම මේ ට්‍රැක් තුනෙන් පළමු ට්‍රැක් තුනේ ඕනම එක වැඩසටහනකට සම්බන්ධ වෙලා
ඒ වැඩසටහන් දෙකට සම්බන්ධ වුණාන් පස්සේ IT ගුරුවරුන් සඳහා තියෙන මේ වැඩසටහනත් ඔවුන්ට ඒ ඕනම කෙනෙකුට නොමිලේ ලබා ගන්න පුළුවන්. අනිත් වැඩසටහන් කෝඩින් සම්බන්ධ වැඩසටහන වෙනම ගෙවලා ලබා ගන්න පුළුවන්. කැමති නම් කෝඩින් and software services මේ client acquisition and client retention මේ වැඩසටහන අපි විශ්වාස කරනවා මේ වැඩසටහන අනිකුත් විශේෂ ක්ෂේත්‍ර වලට සම්බන්ධ ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය වැඩසටහනක්. මොකද අපි උනාහරි කොච්චර දේවල් මේ ඉගෙන ගත්තත් අපි ක්ලයන්ට් කෙනෙක් ගන්න කොහොමද? ඒ ක්ලයන්ට් එක්ක මේ හරියට ගණනය කරන්නේ කොහොමද? ඒ සඳහා මේ AI tools පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අතිශය වැදගත්. වෙනම ඒ සර්විසස් ලබා දෙන කෙනෙකුට විතරක් නෙවෙයි තමා වෙනුවෙන් මේක පාවිච්චි කරන්න මේක වැදගත් වෙනවා. ඒ වගේම social media advertising සහ ඒ මේ organic සහ paid advertising පිළිබඳව කොහොමද AI භාවිතා කිරීම සහ ඊට අදාළ ශේෂ්ත්‍රවල ආදායම් වලට යන්නේ. SEO සහ වෙබ් ට්‍රැෆික් සම්බන්ධ වෙන එක වැඩසටහන කෙටියෙන් මේ පැහැදිලි කිරීමකුත් තියෙනවා. e-commerce and marketplace growth with AI කියලා තවත් සෙෂන් එකක් තියෙනවා. එතකොට consulting services වලට අදාළව වෙනම සෙෂන් එකක්. ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. ඕනම ශාස්ත්‍රයක consulting කටයුතු කරන කෙනෙකුට. ඒ වගේම HR and recruitment profit lane කියලා වැඩසටහනක්. ඒකෙදි HR පැත්තේ ඊටාම වැදගත් වැඩසටහනක්. එවගේම towards AI automation expert මේක ටිකක් වැඩිපුර ගැඹුරට ගිහිල්ලා දැන් අපේ Python Telegram වල තියෙනවා AI mastery කියලා Python වගේ ඉගෙනගෙන AI mastery ටිකක් ගැඹුරින් කරන්න පුළුවන් data මේ analysis කරලා තියෙනවා. ඒක වෙන පැත්තක්. AI පාවිච්චි කිරීමට අමතරව තාක්ෂණයේ ගැඹුරට ඉගෙනගෙන. හැබැයි එච්චර දුරට නෙමෙයි වුණත් එච්චර දුරට ගැඹුරට ඉගෙන ගන්නේ නැතුව AI automation expert කෙනෙක් විදිහට වැඩ කරන මේ AI tools පාවිච්චි කරලා ටිකක් වැඩිපුර උපයන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. ඒ ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට දැන් මේ සම්බන්ධව වැඩිපුර මූලික දැනුම නැති මේවා තෝරගන්න කැමති මේ නමුත් මට මේ මූලික දැනුම නැත්තම් තාක්ෂණයේ සම්බන්ධ අපේ සපෝටින් මේ ට්‍රැක් එකේ තියෙන වැඩසටහන් 10ම පළමු වැඩසටහන් දෙකකට ගෙවලා ඉන්න ඕනම කෙනෙකුට මේ කහපාටින් සඳහන් වෙලා තියෙන්නේ මේ ගෙවලා වැඩසටහන් දෙකක් ලබාගත්ත ඕනම කෙනෙකුට නොමිලේ ලබා ගන්න පුළුවන් වැඩසටහන්. මේ සපෝටින් ට්‍රැක් එකේ ඕනම වැඩසටහන් 10ම ඒ අයට නොමිලේ ලබා ගන්න පුළුවන්. personal mastery එකේදී සතුට happiness ගැන ඒ වගේම success පිළිබඳව ඒ වගේම personal branding පිළිබඳව marketing system එකක් අපි සුවිශේෂී වැඩසටහනක් the marketing system that revolutionize how you sell කියන වැඩසටහන. ඒක ටිකක් ටෙක්නිකල් පැත්තට අමතරව අනිත් පැත්ත වැඩිපුර බාර වෙච්ච වැඩසටහන. ඒකයි personal mastery යටතේ තියෙන්නේ. ඒ වගේම super money management කියන එක අතිශය හැම කෙනෙකුටම විශේෂම තරුණයන්ට විශේෂයෙන්ම මේ තමගේ මේ financial life එක පටන් ගන්න ඉන්න අයට අතිශය වැදගත් වෙනවා. ඒ වගේම ටිකක් ලොකුවට ව්‍යාපාරික වශයෙන් මුදල් උත්පාදනය කිරීම පිළිබඳව උනන්දුවක් දක්වනකොට money blueprint කියන එක මේක ලෝකයේ අතිශය සාර්ථක මේ කරුණු කාරණා සහිතව ඉතාම සංවිධානාත්මක පාදක වැඩසටහනක් කාලයක් තිස්සේ ඊළඟට අපි කොච්චර වැඩ කරත් අපි ගොඩක් වෙලාට සමහර අය අසාර්ථක වෙන තමාගේ මේ රිලේෂන්ෂිප් වල ගැටලුත් එක්ක අපේ ගොඩක් තරුණයෝ අසාර්ථක වෙනවා අනිකුත් ඉගෙනීම සහ ව්‍යාපාරික වෘත්තීය වශයෙන්. ඒ නිසා weaving true bonds කියන වැඩසටහන අතිශය වැදගත් වෙනවා ඔවුන්ගේ ලයිෆ් එකට මම හිතන්නේ. මේ වැඩසටහන ඒ වගේම කුඩා අවුරුදු 8ත් 15ත් අතර ඉන්න අයට වෙනුවෙන් AI smart personality for kids එක ගොඩක් කට්ටියට අපි කතා කරපුවාම වැඩියෙන්ම ප්‍රතිචාර දක්වපු වැඩසටහන තමයි මේ වැඩසටහන. මේක පැය 6ක වැඩසටහනක් නිසා සෙෂන්ස් දෙකකට කඩලා part 1 part 2 කියලා තියෙනවා. ඒ වගේම අවුරුදු 15 25 අය අතර ටිකක් ඊට වඩා ඇඩ්වාන්ස් වැඩසටහනක් මේ එහා සම්බන්ධවම super version of yourself කියන වැඩසටහන. මේක ඔයාලගේ දරුවන් වෙනුවෙන් ඔයාලා මේ වැඩසටහන ලබා ගන්නවා. දරුවන් වෙනුවෙන් එල්ලන්නේ මොකද ඔයාලා මේ වැඩසටහන ලබා ගත්තාම ඊළඟ වැඩසටහන තාම අඩු මුදලට ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලට මේ වැඩසටහන වලට යන්න පුළුවන්. සපෝටින් ට්‍රැක් එකේ වැඩසටහන් 10ත් ඒ වගේම කියන්නේ ඔය වෙබ් සම්බන්ධව මූලික දැනුම, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සම්බන්ධව මූලික දැනුම, SEO search engine ගැන අර AI එක්ක වැඩ කරලා මේ ආදායම උපයන්න නම් බේසික් දැනුම නැත්තම් මේ සපෝටින් සෙෂන් එකට සම්බන්ධ වෙලා ඉන් පසුව අර වැඩසටහනට සම්බන්ධ වීම මම හිතන්නේ වඩාත්ම ප්‍රඥාගෝචරයි. ඒ වගේම ඩිජිටල් මාකටිං පිළිබඳව අර AI සම්බන්ධ වැඩසටහනට යන්නට කලින් ඒකේ බේසික්ස් ඒකේ මූලිකාංග කිසිවක් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැත්නම් ඩිජිටල් මාකටිං 101 කියන social media ads funnels කියන මේ වැඩසටහනට යන්න පුළුවන්. ඒ වගේම AI සම්බන්ධ
අපි පළවෙනි වැඩසටහනේදී මූලික දේවල් කතා කරා වුණාට මේ තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය AI සම්බන්ධව ටිකක් වැඩිපුර අර අවයර්නස් එක වැඩි කරගන්න තව මදි මට දැනුම මේකේ බේසික් සියල්ල දැන් මම අනිත් වැඩසටහන් වලට ගියාට මට මේ වැඩසටහන තේරෙන්න තව සව ටිකක් තේරෙන්නේ නැහැ වගේ කියලා හිතෙනවා නම් මට තේරුම් ගන්න බේසික් ඕනයි කියලා හිතනවා නම් එයාලට වහාම පුළුවන් මේ AI basics for everyone කියන වැඩසටහනට ඒකේ තා සරලව මේ බේසික්ස් දේවල් ටික කතා කරනවා මේ සරල මට්ටමින්ම හැම දෙයක් ගැනම මේකේ මොඩල්ස් ප්ලැට්ෆෝම්ස් ගැන සවිස්තරාත්මකව පැය 3මාරක් කතා කරනවා. ඒ වගේම software services පිළිබඳ AIත් එක්ක එකතු වෙලා හොඳ ආදායමකට යන්න ඕනයි කියලා හිතුවට software development basics පිළිබඳව දැනුම මදි කියලා හිතනවා නම් මේ software development basics වැඩසටහනට යන්න පුළුවන්. ඒ වගේම digital safety trust කියන වැඩසටහන අතිශය වැදගත්. ඔයාලා අන්තර්ජාලය සමග මේ මේ freelancer කෙනෙක් විදිහට මේ digital services වල යෙදෙනවා නම් ඔයාලගේ ආරක්ෂාව ඔයාලා නිවැරදිව කටයුතු කිරීම පිළිබඳව හරි විදිහට responsible AI privacy and responsible AI කියන මේ cyber safety and privacy and responsible AI කියන මේ වැඩසටහන අතිශය වැදගත්. මොකද ඒක ෆ්‍රී ලබා ගන්න පුළුවන්. ඔයාලට ෆ්‍රී දෙන්නෙත් ඒකයි. මේක වැදගත් වෙනවා. පළවෙනි වැඩසටහන් දෙකක් ලබා ගන්න ඕනම කෙනෙකුට මේක ලබා ගන්න පුළුවන්. මේක හැම එකක් ගැනම ඔයාලට මො කියන බට් එක ක්ලික් කරලා චුට්ටක් වැඩිපුර මේ කියවලා බලන්න. ඒකම ඩිජිටල් පේමන්ට්ස් බිස්නස් ඔපරේෂන්ස් කියන පොඩ්ඩක් තව දැනගන්න ඕන අය ඉන්නවා නම් කන්සල්ටින් කරන කෙනෙකුට හරිය වෙන වෙනත් ක්ෂේත්‍ර වල ඉන්න අයට හරිය තාක්ෂණික වශයෙන් යන අයට හරිය නැත්නම් අර සර්විසස් ලබා දෙන ව්‍යාපාරිකයන් සමග සර්විස් ලබා දීමේදී හෝ තමා ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේකදී ඉතාම වැදගත් වැඩසටහනක් ඩිජිටල් පේමන්ට්ස් ඇන්ඩ් බිස්නස් ඔපරේෂන්ස් කියන වැඩසටහන. ඒ වගේම ව්‍යාපාරිකයෙකුට හෝ ව්‍යාපාර උපදේශකයෙකුට හෝ ඩිජිටල් සොලියුෂන්ස් කන්සල්ටන්ට් කෙනෙකුට හෝ මේ සර්විසස් කෝඩිනේට් කරන කෙනෙකුට ඉතාම වැදගත් දෙයක් තමයි බිස්නස් මොඩල් එකක් ගැන ඉගෙන ගන්න එක. මේ විශේෂයෙන්ම ස්ටාර්ට්අප්ස් ව්‍යාපාර පටන් ගන්න එක බිස්නස් මොඩල් එකක් කියන්නේ මේ ෆන්ඩමෙන්ටල්ස් බිස්නස් මොඩල් කැන්වස් පිළිබඳව සම්පූර්ණ දැනුවත් කිරීමක් පැය 3මාරක මේ වැඩසටහනේ ලැබෙනවා. ඒ වගේම ඩිජිටල් ප්‍රොජෙක්ට් ඩිලිවරි 101 කියන වැඩසටහනත් මේ ප්‍රොජෙක්ට් එකක් හදලා අපි දැන් වාබතුන ප්‍රොජෙක්ට් එකක් මේ ආයතනත් එක්ක එකතු වෙලා එන කන්සල්ටන්ට් කෙනෙක් විදිහට නැත්නම් ප්‍රොජෙක්ට් එකක් මේ සර්විසස් විදිහට තමයි software එක විදිහට කරලා ප්‍රොජෙක්ට් එකක් ඩිලිවර් කරන්න ඉන්නවා නම් ව්‍යාපාරිකයෙකුට මේ ඩිජිටල් ප්‍රොජෙක්ට් ඩිලිවරි කියන එක. ඒකේදී සොලියුෂන් ඩිස්කවරි, සොලියුෂන් මැපින්, ඩිලිවරි හෑන්ඩ් ඕවර් කියන එක සමස්තයක් වශයෙන් පැය 3මාරක අපි කතා කරනවා. මොකද ඒකයි මේ බේසික් නොලෙජ් විදිහට අවශ්‍ය වෙනවා. මේ නොලෙජ් එක නැතුව අර සමහර දේවල් වලට ගියාම ගොඩක් තැන්වලදී AI කොච්චර තිබුණත් තමාට AI පාවිච්චි කරලා හරියට වැඩ කටයුතු කරගන්න අවශ්‍ය බේසික් නොලෙජ් එක නැති වීම ප්‍රශ්නයක් වෙනවා. හරි අපි තා සරලව පැහැදිලි කරා මේ කාරණා ටික. අපි බලමු මේක කොහොමද රිසර්ව් කරන්න කියලා. දැන් මේ රිසර්ව් කරන්න නම් ඉස්සරහින් මේ වගේ රිසර්ව් බටන් එක තියෙනවා. දිනයත් සබ් මෙතන තියෙනවා. වැඩසටහන විස්තරේ බලන රිසර්ව් කියලා අපි බටන් එක එදුවොත් අපි ලොග් වෙලා නෙමෙයි නම් ඉන්නේ. ලොග් වෙලා ඉන්නවා නම් කෙලින්ම රිසර්ව් වෙනවා. රිසර්ව් වෙලා මේ ප්‍රොෆයිල් ඩෑෂ්බෝඩ් එකට එනවා. එහෙම නැත්නම් දැන් ඔයාලා සයින් අප් වෙන්න පුළුවන්. සයින් අප් වෙන්න ඕනේ නැහැ. දැනටත් මෙතන ලොගින් වෙලා නැති වුණාට සයින් අප් වෙලා account එකක් තියෙන කෙනෙක්ට මෙතන login බටන් එක ඔයගොල්ලෝ log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට මේ ඊමේල් එක දාලා අපි මේ විදිහට නමක් යොදමු. ෆෝන් නම්බර් එකට අපි නම්බර් එකක් ශ්‍රී ලංකාවේ නම්බර් එක මේ 94 තෝරන්න වෙනවා. අපි මුලට අපි සම්බන්ධ වෙන්න දැනට ලංකාවේ ඉන්න අය අපිට රට ඉඳලා සම්බන්ධ වෙනවා නම් ඒ අදාළ ෆෝන් මේ නම්බර් එක දාන්න WhatsApp නම්බර් එක. අපි මේ අවස්ථාවේදී මේ විදිහට නම්බර් දාලා මෙතන තෝරන්න පුළුවන් ඔයාලට කැමති ක්ෂේත්‍රයක්. ඒක මස්ට් එකක් හරි තෝරන්න. වඩාත්ම ප්‍රිෆර්ඩ් මොකක් හරි ක්ෂේත්‍රයක් තෝරන්න, එකක් හෝ කීපයක් තෝරන්නත් පුළුවන්. මෙතන ටික් කරන්න අනිවාර්යෙන්ම I'm not robot කියන එක. මොකද මෙතන අපි security මේ වැලිඩ් එකක් තියෙන්නේ. sign up බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ. මේ විදිහට ඔයාලා sign up වෙලා මේ විදිහට මෙතෙන්ට යනවා. දැන් මෙතනදී ඔයාලා පෙන්නනවා මේ ඔයාලට inviting link එකක් මෙතන තියෙනවා. inviting
මේ ඉන්වයිට් ලින්ක් එක කොපි කරලා මෙතන කොපි ලින්ක් කියලා කොපි කරගෙන ඒ වගේම ඔයාලා මේ ඊමේල් එකක් යනවා ඔයාලගේ ඔයා සඳහන් කරපු ඊමේල් එකට මෙතන මේ දාපු ඊමේල් එකට ඔයාලට මේ ඊමේල් එක වෙරිෆයි කරගන්නත් පුළුවන් මේ පසුව ඒ වගේම මේ පාස්වර්ඩ් එක ඔයාලට මෙහෙම චේන්ජ් කරගන්න පුළුවන් දැනට පාස්වර්ඩ් එක විදිහට මේ අංකෙමයි ඔයාලට ඔටෝමැටිකලි ලැබෙන්නේ නමුත් ඒක සේෆ් නැත්නම් වෙනස් කරගන්න පුළුවන් ඔයාලා මේ අංකය සේව් කරලා තියාගන්න මේක පාස්වර්ඩ් එක විදිහට ඊමේල් එක මේ යුසර් නේම් එක විදිහට යනවා ඒ වගේම යුසර් නේම් එක ඊමේල් එක නෙවෙයි වෙනත් එකක් නම් ඔයාලට යුසර් නේම් එකට ඔයාගේ වෙන නමක් පාවිච්චි කරන්න මෙතන චේන්ජ් කරගන්න පුළුවන් දැන් මෙතනදී අපි දකිනවා එන්රෝල් මේ අවසානටම තියෙන දැන් ඊළඟට මේ ඉස්සරහට තියෙන ඉදිරියේදී කලින්ම තියෙන වැඩසටහනට එන්රෝල් වෙන්න මෙතනදී පුළුවන්. අර වැඩසටහන ලිස්ට් එකට යන්න ඕනේ නැහැ. මොකක් හෝ ඇවැයිද වැඩසටහන පිළිබඳ අවබෝධයක් ඇතුව නෙමෙයි ඊළඟට තියෙන කලින්ම තියෙන මේ පෙබ්‍රුවාරි 7 තමයි අපි වැඩසටහන ලිස්ට් එකේ අපි එක වැඩසටහනක් මේ දාලා තියෙනවා අපි ඒ දිනය නිශ්චිත කරලා නැහැ තාම. නමුත් එක වැඩසටහනක් මේ ඩිමොන්ස්ට්‍රේෂන් එකට පෙන්නන්නත් දාලා තියෙනවා පෙබ්‍රුවාරි 7 මේකෙන් අපිට වෙන්නේ ඊළඟට තියෙන කලින්ම තියෙන වැඩසටහනට එන්රෝල් වෙන එක රිසර්ව් වෙන එක. right අපි ගියොත් මේ achievers menu එකේ AI monetization master class කියන පිටුවට මොකද අපි මේ ඔරියන්ටේෂන් පිටුවේ තමයි මේ වීඩියෝ එක තියෙන්නේ පසුව අපි මෙතනින් තමයි මේ විදිහට මේ AI monetization master class එක සම්බන්ධ තොරතුරු තියෙන listing page එකට ගියේ මෙතනදී අපි මෙහි විදිහට මෙහෙම reserve කරන්න පුළුවන් right දැන් ඔයාලා sign up වෙලා තියෙන නිසා seat reserved for AI monetization master class කියලා ඒකට තියෙන කෝඩ් එකත් එක්ක see there මේ විදිහට සඳහන් වෙනවා. එතකොට මෙතන your boot camp enrollment කියන එක යටතේ ඒ අදාළ session එකේ නමත් සමග reserved කියලා යෙදෙනවා. එතකොට මෙතන reserved කියලා මෙතන currently available training එකේ enroll button එක දැන් නැතුව යනවා. මොකද එතනදී enroll වෙලා ඉවරයි. මෙතනින් enroll වුණත් අතනින් වුණත් දැනට තියෙන එකම program එක නිසා මේක enroll වෙලා තියෙනවා. මෙතන online link not available කියලා එන්නේ. දැනට අපි link එකක් ඒ program එකට මේ සම්බන්ධ කරලා නැහැ. අපි ඒක update කරපුවාම මෙතන join now කියලා එනවා. join මේ program එක join වෙන්න කියලා. හැබැයි button එක ආවට ඒක ඩිසේබල් වෙලා එන්නේ ඒ වැඩසටහන පටන් ගන්න පැය භාගයකට විතර කලින් තමයි ඒ බටන් එක enable වෙන්නේ. ඒ බටන් එක check in වුණාගෙන් පස්සේ තව බටන් එකක් මෙතන එනවා මේක check out වෙන්න කියලා. මොකද වැඩසටහන ඉවරුණායින් පස්සේ ඒ වැඩසටහන check out වුණායින් පස්සේ ඔයාලට මෙතන completed programs යටතේ එකයි කියලා සඳහන් වෙනවා. වගේම certifications එක මෙතනින් on වෙනවා. certification එක ඒ වැඩසටහන complete කිරීමේදී මේ බටන් එක ක්ලික් කරලා ගිහිල්ලා අදාළ තොරතුරු තව ඉන්න වගේ නම් වෙරිෆිකේෂන් වෙරිෆයි කරලා ඒ සර්ටිෆිකේෂන් එක ක්‍රියේට් වෙලා ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන් මේ වැඩසටහන වෙනුවෙන්. දැන් මේ විදිහට තමයි යන්නේ. දැන් ඔයාලට වැඩිපුර දැනගන්න තව දෙයක් තියෙනවා මෙතන টොප් අප් කරන්න. දැන් ඔයාලට මේ මුදල් ගෙවද්දි මේ විදිහට টොප් අප් කරන්න පුළුවන්. එතකොට $10ක් සඳහන් කරලා මේ ස්ට්‍රයිප් පේමන්ට් එක හරහා මොකද ලෝකේ දින සෙකියුර්ම මේ මාර්ගිතම පේමන්ට් ගේට්වේ එකක් ස්ට්‍රයිප් හරහා ගිහලා $10ක් ඔයාලට ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන දැන් මෙතන රිෆරල් පොයින්ට්ස් මෙතන නැති නිසා මම ඩිසේබල් වෙලා තියෙන්නේ. ඔයාලා රිෆරල් පොයින්ට්ස් සඳහන් වෙලා තිබුණොත් අපි ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බැලුවොත් රිෆරල් පොයින්ට්ස් සඳහන් වෙලා තියෙනවා මෙතන. people in network මෙතනදී total points earned. දැන් මේ point ප්‍රමාණය 5ට වැඩිය තියෙනවා නම් ඔයාලට මෙතනින් ගිහිල්ලා මෙතන select කරලා මෙතන point 5 හෝ 10 හෝ සඳහන් කරලා ඒ හරහා top up කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මේ අපි මුදල දාලා confirm payment එක කියන බටන් එක ක්ලික් කරොත් අලට මේ විදිහට මේ යන්න පුළුවන් වගේ ඊමේල් එක සඳහන් වෙනවා. මෙතන ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ඩීටේල්ස් දාන්න පුළුවන්. දාලා ඔයාලට ඒ මෙතන ටික් කරලා පේමන්ට් එක කරන්න පුළුවන්. පේමන්ට් එක කරාගෙන පස්සේ නැවතත් අදාළ අපේ සයිට් එකට එනවා පේමන්ට් එක. එතකොට ඔයාලට මේ
ප්‍රොෆයිල් එකේ මෙතන පෙන්නනවා ඩොලර් 5යි හෝ 10 නම් 10යි කියලා 20 නම් 20යි කියලා මෙතන බැලන්ස් එක පෙන්නනවා. මෙතන ජොයින් වෙන අවස්ථාවේදී තමයි මේ මෙතනින් ඒ ඩොලර් 5ක් හෝ 4ක් හෝ 3ක් හෝ අවම වශයෙන් ගත්තොත් 1.5ක් හෝ අඩුවීමක් වෙන්නේ මෙතන මේ ජොයින් වෙන වෙලාවේදී. ටොප් ඊට කලින් ටොප් කරලා තියෙන්න ඕන ජොයින් වෙන වෙලාවේදී අදාළ වැඩසටහනට අවශ්‍ය කරන මුදලට අවම වශයෙන් මේ මුදල මේ වොලට් එකේ තියෙන්නට ඕන. රයිට් මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා ඔයාලට මේ හා සම්බන්ධ වෙන්න වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන් අපේ වෙබ්සයිට් එකේ contacts page එකේ යොත් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපේ WhatsApp අංකය මේ WhatsApp අංකයට ඒ වගේම ෆික්ස්ඩ් ටෙලිෆෝන් අංකය මීට අමතරව ඔයාලට ශ්‍රී ලංකාව තුළ ලේසියෙන් කතා කරන්නට පුළුවන් නම්බර් එකක් විදිහට 071 697 8355 කියන 071 697 8355 කියන නම්බර එකට කතා කරලා ඔයාලට පුළුවන් අපිට වැඩිදුර තොරතුරු විමසන්න. ඉතා පහසුයි මේ WhatsApp අංකය මේක US නම්බර එක වුණාට මේ නම්බර එකට WhatsApp කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ US නම්බර එක පාවිච්චි කරන්න බැහැ කියලා අපි දන්නවා ලංකාවේ මේ නම්බර එක කතා කිරීම ඉන්ටර්නැෂනල් කෝල්ස් ගන්න අමාරුයි. මේ WhatsApp අංකයට කතා කරන්න මේ මැසේජ් එකක් දාන්න ඕන වෙලාවක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ විදිහට contact us page එකට ගිහලා ඊමේල් එකක් එවන්නත් පුළුවන්. ලේසියෙන් WhatsApp කරන්නත් පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි ඔයාලා මේ සම්බන්ධ තොරතුරු පිළිබඳව දැනුවත් වීමට සම්බන්ධ වුණාට.